අද ඔයාලා මම හමුවන්නේ දින කිහිපයක එකතුවකින් හැදුන ලස්සන වීඩියෝ එකකින්. අවුරුද්දට ගමේ ගියපු වෙලාවේ මට ලැබුණු කුරක්කන් ටිකක් තමයි මේ. ඉතින් මම මේ හදන්නේ ඒක ආයෙත් පොතු යවලා සෝදලා වීම ගන්න. ගෙදරම කොටාගත්ත පිරිසිදු කුරක්කන් වලින් මට පුළුවන් ඊට පස්සේ රස කෑම හදන්න. හරියටම කරගන්න දන්නේ නැති වුණත් මම මේ ටික පුළුවන් විදිහට කොටලා ගත්තා. මේ වගේ වැඩක් කරනකොට ගත වෙන කාලය පැයක් ටිකක් වුණත් හරිම මහන්සි වගේම අපිට දැනෙන්නේ මුළු දවසම ගත වුණා වගේ. ඉස්සර අපේ ආච්චිලයි ගෙදර නම් කුරක්කන් වෙනුවෙන් වෙනම ඇවරුම් ගලක් තිබුණා. ඒ වගේ උපකරණයක් දකින්න වගේම ඒ වගේ උපකරණයකින් වැඩ කරන හැටි දකින්නත් අපේ පුංචි කාලයට පුළුවන් වුණා. අද කාලයේ අපි ගෙවන කාර්යබහුල ජීවිතයත් වගේම ගෙදරට ඕන කරන ඕන දෙයක් කඩෙන් ගන්න පුළුවන් තියෙන නිසා මේ වගේ වෙලාව ගත වෙන වැඩක් කරන්න ටිකක් කම්මැලිනේ. ඒත් ඉතින් වැඩක් ඉවර කරාම තියෙන සතුට ඒ ගත වුණ කාලයටත් අපිට දැනුණ මහන්සියටත් වඩා ගොඩාක් වැඩි. බලන්නකො ඉතින් අපේ පුතාගේ කෝලං මේ ඉතින් එයාවම විඳින වෙලාවක් වගේ. දඟ කරන්න, අඬන්න, hina වෙන්න මේ වගේ කෝලම් මල්ලක් ගෙදරකට ඕනමයි ඉතින්. දැන් නම් මේ කුරක්කන් ටික හොඳට වේලිලා වගේ තියෙන්නේ. මම ඉතින් ටිකක් අරගෙන බ්ලෙන්ඩර් කරලා ඉතුරු ටික කප් එක දාලා අරන් තියාගත්තා. දවසේම මහන්සිය නිවා ගන්න අද නම් අපිට ලස්සන දේ දුන්නක් පායලා. ගොඩක් ගත්තනෝ අවව ගොඩක් යනකොට රේන්බෝ ගොඩක් ඇද. අද අපි දෙන්න ගමනක් යන්නයි හදන්නේ. දැන් ඔයා කොහෙද යන්න හදන්නේ? කොලක් හදන්නේ. යන්න එන්න. වත්තේ ඇවිදලා හැලපකොළ ටිකකුත් කඩාගෙනම අපි මේ රැස්ති වෙන්නේ කුරක්කන් හැලප හදන්න. හැලප හදන නිසා හැලපකොළ කියලා කිව්වට මේ කොලේ නම අපේ පැත්තේ කියන විදිහට කැන්ද කොළ.
ලොකු සමාජයක් එක්ක ගැටෙන ජොබ් එකකුත් කරලා නගරයකුත් නොවන ගමකුත් නොවන ගමක ජීවත් වුණ මට මේ දැන් ගත වෙන කාලය ටිකක් පාළුයි වගේ දැනුණට පුංචි පුංචි හේතු හදාගෙන හරි මම මගේ දවසට අලුත් වටිනකමක් දෙනවා. යන් එහෙනම්. තා ටිකක්. දැන් ඇති පුතේ ඒ ටික ඇති. ගත වුණ කාලේ අපරාධ කියලා හිතන නිසාම ගෙදර ගත වෙන මේ කාල සීමාවේ මම පුරුදු වුණා ඇඳුම් අහන්නත් කේක් හදන්නත්. ඒ වගේම මේ වෙද්දි මට පුංචි වගාවකුත් තියෙනවා. අපේ පුතා ගෙදර දුවගෙන ඇවිත් කලින් දවසක දැකපු දේ දුන්න. එයාගේ වැලි ගොඩේ ඇඳලා. මොකද කරන්නේ? පුතාට එහෙම ඉන්න දීලා මම ආව වත්ත පහලට. හොඳට මෝරපු නැති පොල් ගෙඩියක් හදාගන්න. පැණි පොල් එකට ටිකක් ලා පොල් ගෙඩියක් තියෙනවා නම් රසයිනේ. පොල් ගෙඩියක් බිනින සද්දෙටත් දුවගෙන එන පුතාට තමයි මේ පොල් වතුර ටිකත්. මේවා හරි රසයි ඉතින්. දැන් නම් හැලප හදන්න ඔක්කොම දේවල් ලෑස්ති. මේ වගේ වැඩවලදී උදව් කරන්න දුන්නේ නැත්නම් මතක් කර කර කියවන පුතෙක් තමයි මේ. ඒ නිසා වෙලාව ගත වුණත් එකක් දෙකක් හරි පුතාටත් කරන්න දෙන්න වෙනවා. හැලපෙක නොවේ තාද කාපෙක. එක වැඩේ දෙක වුණත් එයත් මේකෙන් පොඩි දෙයක් හරි ඉගෙන ගනීනේ. හරියා.
අලුත්ම අලුත් කුරක්කම් පිටිවලින් හදාගත්ත අපේ හැලපටික නම් දැන් හදලා ඉවරයි. හැදුනා. කැඩි. මේ ඉතින් රස බලන වෙලාව. කන්න දෙන්න. ඒ පැණි පොල් මත. Yummy! ඉතින් ලස්සන වීඩියෝ එකකින් අපි ආයෙත් එනකම් ඔයාලා හැමෝම සතුටින් ඉන්න.